සියලු දෙනාම එක්කහු වෙලා එකමුතු වෙලා මේ යන්න හදන ගමනක් තියෙනවා. මේවා අහම්බ නෙමෙයි. මේ සංසාර ගමනේ නිශ්චිතවම ඔය ලියවිච්ච වෙනදි සංසාර පුරුද්දක් සංසාර ගමනේ කරපුවාගේ කියපුවාගේ ප්‍රතිඵලයක් තමයි ඔයත් මේ සංසාරේ කල්ප ගානකින් උත්පත්තිය ලැබුවත් මිනිසත් භවයක කොච්චර පුණ්‍යවන්තද කියනවා නම් බුදුවරු උගන්වපු විදිහට සුදුසු ප්‍රදේශයක ඉපදිලා තියෙනවා. බුද්ධ කියන වචනය දුර්ලභ වෙනකොට මිනිසත් භවය දුර්ලභ වෙනකොට ෂණ සම්පත්තිය ලැබීම පිහිටීම දුර්ලභ වෙනකොට සංසාරේ පින්නදුනි අපි ඉපදුනාට ඒ යුගය තුල බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තිබ්බහම බණ ටික පිරිත් ටික ඇහෙනකොට හොඳ නරක ටික දැනගන්න පුළුවන් වෙනකොට තමයි බෞද්ධයාගේ පරමාර්ථය වන නිර්වාණයට යන ගමන ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මෙහෙම කියන්න එහෙම ප්‍රාර්ථනා කරන්න පුළුවන් ආත්ම භාවයක උත්පත්තිය ලබන්න ඕන. එනිසා පින්නතුනි අපි මේ ආත්මය තුල මේ සංසාරේ හරි අපූර්වට ඉපදිලා තියෙනවා. මම යෝජනා කරනවා ජීවිතේ අද ඉඳන් හැරවුමක් කරගන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන මේ ගමනේ පින්නතුනි අපිට තියෙන්න ඕනේ අරමුණක්. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ මිනිසත් භවයක් ලැබපුවාම තියෙන්න ඕනේ අරමුණ තමයි පාරමිතා පුරන්න. පින්නතුනි මීට වඩා යෝග්‍ය ආත්මය මොකක්ද? සීල සම්පන්න වෙන්න පුළුවන්. පින්නතුනි දීමෙන් පරිපූර්ණ වෙන්න පුළුවන්. සියලු දේවල් වල බොහොම සරලව පැහැදිලි කරනවා නම් සබ්බපා පස්සාකරණං කුසලස්ස උපසම්පදා. මේ කරුණු දෙකම මනවින් තේරුම් ගන්න පුළුවන් ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. කල්ප ගානක් දුක් විඳලා ලබාගත් මේ මිනිසත් භවය පින්නතුනි යොදවන්නම උත්සාහ කරන්න. යොදවන්නම කාලය කැප කරන්න. පුළුවන් නම් එකදු අකුසලයක්වත් සිද්ධ නොවන තැනට කටයුතු කරන්න. ගත වෙන හැම මොහොතෙම පිනෙන් පෝෂණය වෙන්න උත්සාහ කරන්න. කොහොමද පින්නතුනි පිනෙන් පෝෂණය වෙන්නේ? අපේ ගෙවල් වල එහෙම හරියට පින්කම් කරනවා. කොච්චර පින්කම් කරනවද ගෙවල් වල? පොඩ්ඩක් නෙමෙයිනේ. මේ අම්මලා මුළු ජීවිත කාලයක් කරන්නේ පින් කුසල්. දැන් ඔය බලන්න දැන් මේ වෙනකොට අපේ අම්මලා කොච්චර උයලද්ද ඔය ගෙවල් වල. පින්නතුනි ගරපු හාල් හුණ්ඩුවක් ගානේ මේ අම්මලාට විතරක් කන්න දෙව්වේ. කාට කණ්ඩ දෙව්වේ? මේ ස්වාමියාට, දරුවන්ට. අපේ දරුව පෝෂණය උනේ කාගේ ලේ කඳුළු මැද්දෙන්ද? අම්මගේ තාත්තගේ. මං කියන්නේ කන බත් කටක් ගානේ අම්මලාට පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින් සිද්ධ වෙනවා. දරුව උස්මහත් වෙලා පෝෂණය වෙලා ඉන්නේ. දැන් අපේ මේ නායක හාමුදුරුවෝ අපේ ගෞරවනීය මහා සංඝරත්නය උන්වහන්සේලා මම විශ්වාස කරනවා හාමුදුරුවනේ ඔබ වහන්සේලාට අද තරම් සතුටු වෙන්න දවසක් මේ ප්‍රදේශයේ මේ තමයි නායකහරුලා කැපකිරීමේ ප්‍රතිඵල. මෙහෙම බණ අහන්න එන්න මිනිස්සු අල්ලගෙන හිටියේ කවුද? දහම් පාසල කරගෙන, දායක සභාව කරගෙන, පිරිවන කරගෙන මේ සේරටම මෙතුවක් කාලයක් තිස්සේ නේ පන්සිල් ටික දුන්නේ කවුද? අපේ ප්‍රදේශයේ හාමුදුරුවෝ. මේ තමයි උන්වහන්සේලා
රැකගත්ත මිනිස්සු. බනහන්න මෙහෙම එන්න මිනිස්සු ඉන්න එපැයි. එහෙම ඉන්න පිරිසක් හැදුවේ කවුද? අපේ මේ නායකහරලා ප්‍රදේශවාසී පින්වත් මහා සංඝරත්නය. උන්වහන්සේලාට පිං සිද්ධ වෙනවා. ඒ වගේම උන්වහන්සේලා මේ කරන කියන කටයුතුත් පින්නතුනි මම මේ කියන බණ පදයක් ගානේ කාටද පිං සිද්ධ වෙන්නේ? මගේ අම්මටයි තාත්තටයි. එහෙම නෙමෙයිද? ඒ එලෙසමයි ඒ විදිහමයි අපේ අම්මලා තාත්තලා ගෙවල් වල රටට දැයට සමාජයට වැඩදායි දරුවෙක් හදනකොට පින්නතුනි කියලා දෙන වචනයක් ගානේ පිං සිද්ධ වෙනවා. දැන් උගන්නලා තියෙන ගෙවල් වල මම මේ කාගෙන්ද අහන්නේ? තාත්තලාගෙන් ඈ. දැන් මෙතන ඉන්න මේ ශබ්ද විකාශන යන්ත්‍ර ඇහෙන තෙක් මානේ ඉන්න තාත්තලා දැන් හදවතට තට්ටුවක් දාලා අහන්න ඕන. ඔය තාත්තලාගෙන්මයි අහන්නේ. මේ වෙනකොට කී ගමනක් දරුවා ළඟට අරගෙන හොඳ නරක කියලා දීලා තියෙනවද? කාගෙන්ද මේ අහන්නේ? තාත්තලාගේ. ගෙදර කුණුහරුප පළලම නැද්ද? දරුවෝ ඉස්සරහ. ඔහොම හදවතට තට්ටුවක් දැම්ම ඇහුවා මම්ම ගෙදර දරුවෝ ඉස්සරහ බිරිඳට කුණුහරුපෙන් බැලලා තියෙනවද නැද්ද? කාගෙන්ද මම මේ අහන්නේ? තාත්තලාගේ. මම්මගේ දරුවට කියලා තියෙනවද? තාත්තලාගෙන් අහන්නේ. පුතේ පන්සල් යනකොට සරෙප්පු දෙක ගලවපන් ගේට්ටුව ගාවින්. උගන්නලා තියෙනවද? බස් එකේ යනකොට කිරියම්ම කෙනෙක් කිරියත්තා කෙනෙක් හිටියොත් නැගිටලා සීට් එක දීපන්. උගන්නලා තියෙනවද? කියලා තියෙනවද? පුතේ පන්සලට ගියපු ගමන් හාමුදුරුවන්ට දන ගහලා වැඳපන්. කියලා දෙනෙව්වට අමතරව තාත්තලා ඉතින් මතක තියාගන්න ඕනවද? නිකමටවත් කියලා තියෙනවද? මං කියන්නේ මේ ටිකත් කියලා දීලා තිබ්බනම් හරි පරිපූර්ණයි. ඔච්චර ඔට්ටු වෙන්න දෙයක් නැහැ. පුතේ හෙට බෝය. අර යන් ගිහිල්ලා බෝමලු අමදලා යමු. හෙට පෝය. මාසයකට පැයක් නේ. මං කියන අර කණ්ඩ බොණ්ඩ දෙනවා වගේම තාත්තා කෙනෙක්ගේ යුතුයකමක් වෙන්න ඕනේ. තාත්තට පුළුවන් වෙන්න ඕනේ ගැහණියකට ගරු කරන විදිය දරුවෙකුට උගන්වන්න. උගන්ලා තියෙන. ඉතින් දැන් තාත්තලාට ඔන්න සතුටු වෙන්න පුළුවන් මං උගන්ලා තියෙනවා කියලා. තාත්තලාට පුළුවන් වෙන්න ඕනේ. වැඩිහිටියොන්ට ගරු කරන දරුවෙක් හදන විදිය අර බොහෝ දරුවෝ කියනවා මේ මට හාමුදුරුවනේ දවසට පුදුම විදිය දුරකථන ඇමතුම් වෙනවා ලියුම් එනවා. ඒ වගේ වැඩිපුර ළමයින්ගේ තියෙන්නේ මේ දෙමව්පියෝ ගැන කියලා ඒවලා තියෙන ඒවා. අපූර්වට කියනවා හාමුදුරුවනේ අපේ තාත්තා කරන දේවල් කියන්න ලැජ්ජයිලු. ඕන් දැන් මම මේ කාටද කියන්නේ? මට අහිඟුරක් කොට බනවලට කියනෙකුත් නැහැ මම මේවා කියලා තමයි යන්නේ හොඳ. කියනවා අම්මලාගෙත් වැරදි. ඔය සමහර කුපාඩිකම් කරන කුපාඩි නෙමෙයි ඔකට මොකද්ද කියන්නේ? මේ පැත්තේ වල අර අනියන් සම්බන්ධතා තියෙනවද නැහැ? නැතු ඇති. හිඟුරක් ගන්න හොඳයි. අනියන් සම්බන්ධතා කියලා කියන්නේ මේ දරුවෝ කියනවා. හමුදුනෝනේ ලැජ්ජයිලු තාත්තා ගැන කියන්නේ. මං ඇහුවා කවුද පුතේව කීවේ? තාත්තා අම්මත් එක්ක දබර වෙච්ච දවසක තාත්තා ගියාට පස්සේ තාත්තගේ හැටි සේරම අපේ අම්මා අපිට කිව්වලු. කවුද උගන්ලා තියෙන්නේ? අම්මා. අර ඉතින් දරුවෝ කාගෙන ඉන්නවලු. බුදුවරු ඔය තාත්තයි අම්මයි කියන තැන තියලා තියෙන්නේ මහ විශිෂ්ට විදියට. නේ බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා තාත්තලා ඉන්න බෝධිසත්වයෝ වගේ. ඒ තාත්තලානේ මේ සමාජයක ඉදිරි ගමනක යන තරුණ පරම්පරාව මේක හදන්නේ ගෙවල් වල ඉන්නේ. එතකොට ඒ තාත්තලා ඉන්න ඕනේ මහා ශිෂ්ට විදියට. මම මේ තාත්තලාට කියන්නේ හොඳ අම්මලටත් කියනවා. තාත්තා කෙනෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. තාත්තලා හොඳට සීල සම්පන්න වෙන්න ඕනේ. තාත්තා කෙනෙකුට පුළුවන් වෙන්න ඕනේ
මගේ දුවේ මගේ පුතේ කියලා කට ඇරලා අර වැළඳ ගැනීම කියන ඒවා ගෙවල් වල තියෙන්න ඕනේ. ඒ නිසා මේ පින්කමේ අරමුණක් තරුණයෝ යහමකට ගන්නනේ. ඉතින් එහෙනම් අපේ තාත්තලා යහමකට ගිහිල්ලා ඉන්න ඕනේ. ඒ තාත්තලා ආදර්ශය පෙන්නලා දෙන්න ඕනේ. දරුවන්ට පුළුවන් වෙන්න ඕනේ අර අපේ අම්මයි තාත්තයි හරි සීල සම්පන්නයි ගුණ සම්පන්නයි මේ තරුණයෝ ගෙවන ජීවිතයේ ආදර්ශමත් යුගදී ජීවිතයක් අනාගතයේ ගෙවන්න ආදර්ශයේ ගෙදරින් දරුවන්ට හම්බෙලා තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඒක ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් මම එක්ක කියනවා හාමුදුරුවනේ හරි කනගාටුයි කියන්නේ මගේ ජීවිත කාලය තුල බොහෝ අවස්ථාවල මට මගේ දරුවොත් එක්ක නිදා ගන්න බැරි වෙලා තියෙනවා. ඔය සමහර උදවිය ඉන්නවනේ වෙනතුරු නින්දක්වත් නැහැනේ. මම දැකලා තියෙනවා සමහර මුදලාලිලා කන ගමන් අනිත් අතෙන් සල්ලි මාරු කරනවා ලාච්චුවේ. දද්දක් ගාලා බත්තට ලාච්චුවට වැටෙනවා. අපූර්වට ඇවිල්ලා කියන හාමුදුරුවනේ ඊයේ 2යිලු යනකොට ලොරි 3ක් ආවලු. ඒ ජීවිතවල මම මේ අර වෙළඳ සංගමෙන් කරන හිඟුරක් ගොඩ වෙළඳ සංගම එහෙම නැති වෙද? නමුත් අර මේ කරන හින්දා කියන්නේ. අර අපි හම්බ කරන්න ඕනේ. අපේ අර දරු පවුලක් ඉන්නවා කියන එකත් ඔළුවේ හොඳට මතක තියෙන්න ඕනේ. අපි දියුණු වෙන්න ඕනේ. අහලා බලනකොට ඕන් දැන් මෙතන ඉන්න ව්‍යාපාරික මහත්තුරු හදවත තට්ටුවක් දාලා බලන්න ඕනේ. හිඟුරක් ගොඩින් මං එනවා කියලා දැනගත්තාම 8කට විතර වැඩියෙන් අම්මලා මැසේජ් වල තියෙනවා. හාමුදුරුවනේ වදින්නම කියන්නලු. ඇයි කියලා අහනකොට මං ඒ කියපු විදිහටම කියන්නද? නායක හාරුනේ සේරටම කියලා තියෙනවා තොට ඉන්න බැයි නම් පළ කියලා. කවුද කියලා තියෙන්නේ? හිඟුරක් ගොඩින්ම තමයි ඉතින් අය. කරන්න දෙයක් නැතිකමටලු ඉන්නේ. ඕන් දැන් ඔය හිතාගත්තා හැකි ඈ. දන්නවනේ කියපු කට්ටිය මෙතන ඉන්නවනේ. මට අය බනවලට කියන එක්කුත් නැහැ මම මේ කියලා තමයි යන්නේ මං කියේ. මේ ජීවිතය ඔය සෙල්ලක්කාර විදිහට ගෙව්වට මොකද? ඔයගේ වහප්පිරියක් කියලා එකක් තියෙන්න ඕනේ. බිරිඳ දරුවොත් එක්ක බත් ටිකක් කන්න පුළුවන් විදිහට වෙලාවක් තියෙන්න ඕනේ. නිදා ගන්න පුළුවන් විදිහට වෙලාවක් තියෙන්න ඕනේ. අර පවුලේ කට්ටියත් එක්ක පන්සල් යන්න. කවද්ද අන්තිමේට දායක පන්සලට ගියේ බෝධි පූජාවක් තියන්න. අර පොඩි වෙලාවක් වෙන් කරගන්න මාසයකට සැරයක්වත් බිරිඳ දරුවෝ එක්ක පන්සල් යන්න. ඔය කොහොම තිබ්බට අපි කිව්වට බෑ පින්නතුනේ. තිබ්බටම මම භුක්ති විඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඔයත් හදාගත්ත ගෙදර කාමරේ ඇඳේ ඔය සැපට සනීපෙට නිදා ගන්න වෙලාවක් තියනවද? වෙනතුනේ දැන් ඉඳන් අපි වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න බලන්න. අර අදින්න පුබ්බක දන්නවනේ නේ. අදින්න පුබ්බකට ඉස්ම යන්න සල්ලි තිබ්බනේ. හොඳට තිබ්බා. හැබැයි අදින්න පුබ්බකට කණ්ඩ පින තිබ්බේ නැහැ. ඔය තිබ්බටම මදි කණ්ඩත් පින තියෙන්න ඕනේ. අදින්න පුබ්බකට හොඳට තිබ්බා මැරිලත් සුමානයක් ගිය තැන රජ්ජුරෝ දැන් සේරම රාජසන්තක වුණා. රජ්ජුරෝ කියනවා අනේ අදින්න පුබ්බක කාලවත් මැරුන්නේ නැහනේ කියලා. එහෙම භුක්ති විඳින්න පින තියෙන්න ඕනේ. මිනිස්සෙකුට තියෙන්න ඕනේ ජීවිතේ සමීපතමයන් හා ගෙවන්න හොඳ අවස්ථාවක්. ඒවට පුණ්‍ය ශක්තිය තියෙන්න ඕනේ. ඔය ජීවිතේ දෙනවා වගේම දීලා සතුටු වෙන්න. දෙනවා වගේම දීලා අතාරින්න. දීලා අතාරින්න බැරි වුණාම තමයි තිබ්බත් සතුටු වෙන්න බැරි. අර වෙනතුන් දන්නවා ඇති මං හිතන්නේ අදින්න පුබ්බකේ ආත්මික. ගෙදරින් එළිය හාමුදුරු කෙනෙක් හැමදාම අදින්න පුබ්බකේ ගෙදරට පිණ්ඩපාත දෙනවා. කිව්වට තේරුමක් වුණේ නැහැ. එක දවසක් අදින්න පුබ්බක කියනවා බිරිඳට මේ මොනා හරි හදලා දෙන්න.
ඒ කරලා අදින්න පුබ්බක වෙලට යනවා. වැඩ කර කර ඉන්නකොට පේනවා අදින්න පුබ්බක හාමුදුරුවෝ පිණ්ඩපාතේ අරගෙන යනවා. අදින්න පුබ්බකට හිතුණා මොනවාද දුන්නේ කියලා බලන්න ඕන කියලා. අදින්න පුබ්බක මොකද කරුවේ? දුවගෙන ගිහිල්ලා බැලුවා පාත්‍රේ බලනකොට අදින්න පුබ්බකට කේන්ති ගියා. අර හිතුවට වඩා දීලා. පින්නතුනේ හරි කේන්තියෙන් අර දුන්නට හිත හදාගන්න බැරි වුණා. දෙන්න කියපු කමට හම්බුණා. දීලා හිත හදාගන්න බැරි වුණා. අපේ අම්මලාට තාත්තලාටත් මම යෝජනා කරන්න උයනකොට එහෙම බැන බැන උයන්න එපා. අර නේ ඔය මෙවුන්ට තම්බනවා කියා උයන්න එපා. අර ඒක බොම ඕනෑකමින් කරන්න. මම මේ උයන්න කියනෝ නෙමෙයි හොඳේ. ඒ ජීවිතේ අපිට පින්නතුන්නේ බොහොම කලාතුරකින් පොඩි අවස්ථාවක් ලැබෙන්නේ. කල්ප ගාණක් දුක් විඳලා මිනිස්සු වෙලා ඉපදුනාට මේ අතපය හතර හොඳට වැඩ කරන්න විවාහ වෙන්න දරුවෝ හදන්න මේවා සංසාරේ හරි අඩුවෙන් ලැබෙන්නේ. මේ ලැබෙන්නෙම පින්දහම් කරන්න. ලැබෙන්නෙම නිවන් දකින්න යන ගමනේ පාරමිතා පුරන්න. පින්නතුනි මේ අවස්ථාවන් බෝධිසත්වයන්ට නොතිබ්බනම් කොහොමද මහා රාජ්‍ය දන් දෙන්නේ? කොහොමද අඹු දරුවෝ දන් දෙන්නේ? කොහොමද ඇස් ඉස්මස්ලේ දන් දෙන්නේ? මිනිසත් භවයන් ලැබු සෑම ආත්ම භාවයකම ඒ උත්තමයෝ පාරමිතා සම්පූර්ණ කරන්නට යෙදුණා. ඒ නිසා මම පින්වත් සියලු දෙනාටම බොහොම කරුණාවෙන් යෝජනා කරනවා. ලැබුවා වූ මිනිසත් භවය තුල සසරට පාරමිතා පුරන්න. අපේ තාත්තලත් එහෙමයි. ඔය දරුවන්ට කණ්ඩ බොණ්ඩ ගෙනල්ලා දෙන එක, ගේ දොර හදන එක, ඉගෙන ගන්න මිල මුදල් දෙන එක. ඒවා හරි සතුටින් දානමය චේතනාවෙන් කරන්න. ඔය සමහර තාත්තලා ඉන්නෝනේ O level subject 9ටම පන්ති යවලා ඉවරුණාට පස්සේ 6යි 3ක් වගේ නම් තියෙන්නේ පොඩි ප්‍රතිඵලයක් නම් තියෙන අපූර්වට කියනෝනේ අපරාධ වේදන් කරපුවා කියලා කියන්නේද? මේ පන්ති ගාස්තු දෙනවා දිදී හූල්ලනවා. නෑ අතරක් යනවා මෙච්චරක් යනවා. මොනා කරගනීද දන්නේ නැලු කියන්නේද? දන්නවනේ මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර මං හිතනවා පින්නතුන්ට පැහැදිලි ඇති මං කියන එක. අර කරන පොඩි දේ ජීවිතේට වැඩක් ඇති විදිහට කරන්න. කරන්නේ කාටද කියන එක නෙමෙයි. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? සරියුත් මහ රහතන් වහන්සේ. එක තල්පතයි එක පන් හිඳයි දන් දුන්නේ. මේ පොඩි දෙයක් ඇති මං කියන්නේ ඕක ලොකු අවස්ථාවක්. ඕක උදා වෙලා තියෙන ලොකු භාග්යක්. ඒ භාග්‍ය නාස්ති කරගන්න එපා පින්නතුනි. කරනවා සේම හිත හදා ගන්න බලන්න. ඔය පන්සල් වලට දම්පැන් දෙන කොටත් එහෙමයි. මම හොඳට දැකලා තියෙනවා. අපිත් පිරිවෙනේ පොඩි කාලේ ඉන්නකොට දානේ හදාගෙන එනවා. ආවට පස්සේනේ නායකහාරෝ නෑ කියලා කිව්වම අර අම්මලාගේ මූණ දෙක වෙනවා. මං කියනවා තේරුමක් තියනවාද එතකොට අර උයාගෙන ආපු එකේ? අර දෙන්න දීලා අතාරින්න පුරුදු වෙන්න. හාල් ටික ගරනකොටම දීලා දාන්න. පලා ටික කපනකොටම දීලා දාන්න. මං කියන්නේ පින්නතුනේ වළඳන නොවළඳන එක හාමුදුරුවන්ගේ වැඩක් දෙන එක කාගේ වැඩක්ද? ඔය කඩුවෙල පැත්තේ දාන එකට වැඩිය හාමුදුරුවනේ මස් වර්ග 9ක් විතර හදලා මේසෙට දිගෑරලා. මං අහුව මෙච්චර මොකටද කියලා. මට කියනවා අර මිනිස්සයා ඔබ වහන්සේ වළඳන්නේ නැත්තම් සද්ද නැතුව ඉන්නලු. නොකිය කිව්වේ මොකද්ද? කන නොකන එක හාමුදුරුවන්ගේ වැඩක්. දෙන එක මගේ වැඩක් කිව්වා. මම අපූර්වට දැකලා තියෙන දාන ගෙවල් වල එහෙම මොකක් හරි ව්‍යංජනයක් අරගෙන ගිහිල්ලා කෙලවරේ පොඩි හාරොත් ගත්තේ නැත්නම් එහෙම කියාගෙන යනවා. ඒක දිහා බැලුවේවත් නෑලු කවුරුවා. දෙන්න දීලා අතාරින්න. සමහරු ඉන්නවා අපූර්වට පන්සලට මොකක් හරි අපි හිතමු දානසාරාවෙන් පිල් ට්‍රැක් හයි කරුවා කියලා. ඊළඟ සුමානේ දාන ගෙනාපුවම බලනවා ඒක තියෙනවද කියලා. මට ඕන තරම් වෙලා තියෙනවා. 7 දවසට දීපු පෝච්චිය නායකහරුනේ 3 මාසෙට ආපුවම අහනවානේ කෝ එක තියෙනවද කියලා. අර අපේ එක ගණ්ඩලු මේ පාරත් අරයි අපේ එක. තව දීලා ඉවරයක් නැහැනේ මාස 3ක් ගිහිල්ලා. දෙන්න දීලා අතෑරලා දාන්න.
අතාරින්න බැරි නම් ඔය දෙන එකේ තේරුමක් නැහැ. අපිට පුළුවන් වෙන්න ඕන දීපයක දිහා බලලා සතුටු වෙන්න. අපිට තියෙන්නේ ඒකේ පශ්චාත් සමය තුල සමහර විට දුක් වෙන්න. එනිසා පින්නත්නි අපි පුදුම විදිහට දෙනවා. පුදුම විදිහට පින්කම් කරනවා. අර සිතුවිලිත් ඒ තුල පිහිට ගන්න. එතකොට හිත හරියට පිරිසිදු වෙනවා. මම මේ බණවලට වඩින හින්දා දන්නවා. පුදුම විදිහට පොර කනවා නායකහරනේ කලස් පෙන්නන්න. මේ අර ඔයත් කියන්නේ සෝබනේ කියලානේ. ඒක පෙන්න ගන්න. ඇයි මේ ලක්ෂ 15 20 ගෙනල්ලා මේසෙ උඩින් තියෙනවා. මම අනුන්ට කලින් අපිට දෙන්නලු. ජීවිතේ අවස්ථාවක් එන්නේ හරි අඩුවෙන්. මේ කරන සෑම කටයුත්තක්ම සත්භාවයෙන් කරන්න. අර මේ පින්කම නිවන් දකින්න හේතු වේවා කියලා කියන්න පුළුවන් තැනට කරන්න. කෙනෙකුට ඇල් වතුර වීදුරුවක් හරි කමක් නැහැ. දෙන්න දීලා අතාරින්න කරපු දීපු දේ ගැන පැහැදෙන මට්ටමට පින්නතුන්ගේ සිතුවිලි හරි පින්වන්ත කරගන්න. ඔයත් වහලා ඇති අර සුඛ පොඩි හාමුදුරුවෝ හරියට ලැබීම් තිබ්බනේ. එක ආත්මෙක ඔය මට මේක කියනකොට මතක් වුණේ පන්සල් වල ඔය හදනකොට හිඟුරක් ගොඩ එහෙම කියනවත් දන්නේ නැහැ. කියනවා නේද ඔය හදනවා ඉවරයක් නැහැ කියලා. පන්සල් එහෙම හදනකොට ඔය කියනවනේ. හැමදාම හදනවලු. කොහෙද හදන්නේ? ඔය ඔහොම කියන්නේ නායකහරණ වැලි සවලක්වත් දාන්න දෙන්නේ නැති මිනිස්සු. දෙන්නෙත් නැහැ. කට වහගෙන හිටියනම් මොකද වෙන්නේ? පින්නතුනි මේ කොහෙවත් යන්නේවට කට ගහලා අකුසල් කරගන්න එපා. මං කියන්නේ අර දෙන්න පුළුවන් නම් ඇල්ලතුරු වීදුරුවක තරමින් දෙයක් හරි කමක් නැහැ දීලා සතුටු වෙන්න. දීලා තෘප්තිමත් වෙන්න. සුඛ පොඩි හාමුදුරු අවුරුදු 16ක් බැල මෙහෙවරකම් කරා. අර කහවණු ලක්ෂ වේදම් කරලා රජුරු ආහාර වේලක් අවුරුද්දකට සැරයක් ගන්නවනේ. මේක දැකලා රජුරුවන්ගෙන් බත් කටක් කිල්ලුවා අවුරුදු 16ක් බැල මෙහෙවරකම් කරපන් එතකොට දෙන්නම් කිව්වා. අවුරුදු 16ක් ගිය තැන රජුරුව කහවණු ලක්ෂ දෙක වියදම් කරලා අර තරුණයාට කෑම් වේලක් දෙනවා. මේක බලන්න පුදුම සෙනගක්. පින්නත්නි පතට අත තිබ්බා විතරයි එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. දෙපාරක් හිතුවද? ආසනේ පිටින්ම නැගිටලා පූජා කරා. ඒ නිසා පින්නත් සියලු දෙනාම මතක තියාගන්න. කාලෙකින් ලැබුණු මම මේ කියන්නේ පින්නතුනි තියෙන සේරම දෙන්න කියලා හැම නෙමෙයි. කාලෙකින් ලැබුණු මිනිසත් භවයේ තුල අපිට ලැබුණු මේ අවස්ථාවෙන් පොඩි හරි අවස්ථාවක් එනවා ඉඳලා හිටලා නේ ඔය ඉල්ල ගන්න මිනිස්සුන්ට රුපියල් 50ක් 20ක් හරි කමක් නැහැ දෙන්න chance එකක් එයි. මම ඇත්තන්ට යෝජනා කරන්නේ හැමදාම දෙන්න ලැබෙන්නේ නැහැ. ලැබුණු අවස්ථාව පින්නතුනි මග අරින්න එපා. ලැබුණු අවස්ථාව මග අරින්න එපා. ජීවිතේ ඒ දීලා අතාරිනවා වගේම මුළු සංසාරෙම පුළුවන් පින්නතුනේ තෘප්තියෙන් ගත කරන්න. කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. මේ කරන ලද පින් ඇති භාවයේ තිබ්බහම පින්නතුනි මෙලොවත් මේවා කරනකොට මේ ලෝක වශයෙන් සතුටු වෙන්නත් පුළුවන්. දැන් ඇත්තොන්ට පින්කම් කරනවා කියනකොට මම කියන්නේ නැහැ මේ සල්ලි වියදම් කරලම මේවා කරන්න කියලා. ඊට පස්සේ අපි ගෙවන රුපියල් වල තියෙන වටිනාකම මත කවදාවත් පිනේ දිග පළල තීරණය වෙන්නේ නැහැ. හැබැයි හරි වටිනවා පින්නතුනි අපේ සිතුවිලි වල තියෙන පිරිසිදුකම. මම මේක හොඳටම දැක්කා. මේ පුරුදු ඇත්තෝ ඇති කරගන්න ඕනේ. එක කටින පින්කම් පොලක ඔය එක තාත්තා කෙනෙක් කටේ පිළිකාවක් තියෙන කෙනෙක් සිද්ධාලේප කුප්පි 4ක් ගෙනාවා. අපි ඉගෙන ගන්න කාලේ 4ක් ගෙනල්ලා කෙළවරේ පොඩි හාමුදුරුවෝගෙන් ඉඳන් 4 දෙනා වහන්සේ නමකට දීලා වැඳලා ගියා.
මම නැගිටලා ගිහිල්ලා ඇහුවා ඇයි එහෙම කරේ? මට කියනවා අර පින්නතුන්ට මතකද දන්නේ පින්පඩිය ඔය 500ක් හරි 100ක් හරි හම්බෙන කාලේ. රුපියල් 100යිලු අතේ තිබ්බේ. ඒකට ගන්න පුළුවන් උනේ සිද්ධාලේප කුප්පි 4යිලු. බොහොම කල්. ඉතින් ඒක ඇවිල්ලා දීලා ගියාලු. මම ඇහුවා ඉතින් ඔක අර ඉස්සරහ නායක හාමුදුරන්ට දුන්නේ නැත්තේ? නෑ මං එහෙම කෙනෙකුට කියලා දුන්නේ නෑ. මට කටින පින්කම් වෙලාවේ දී ගන්න උමනාව තිබ්බා. ඔය හිටපු හාමුදුරන්ට දීලා වැඳලා ගියාලු. ඒ බලන්නේ හිතවල තියෙන සිතුවිල්ල. තියෙන්නෙම දෙන්න ඕන දීලා අර දුන්නු හාමුදුරු කෙනෙක්ගේ මූණක්වත් මතක නෑ. අපි නේ තෝර යන්නේ නැද්ද? හොයා යන්නේ නැද්ද? මේ පෙදෙලත් ඉන්නද නායක කන්නේ පොයට එහෙම බස් අරගෙන ආට්ට ගල් දෙන්න මෙහාට ගල් දෙන්න ලෑස්තින කට්ටිය. මේ පොයට ජීවිතේ කවදාවත් තෝරන්න යන්න එපා මේ ශාසනික කටයුතු කරනකොට. ජීවිතේ කවදාවත් මම මේ දුස්පරොස් එහෙම කියනව නෙමෙයි. මේ ශාසනික කටයුතු අර කිරණ්ඩ මනින්න යන්න එපා. ශාසනික කටයුතු තැනකට ලඝු කරන්න යන්න එපා. හාමුදුරුවොත් එහෙමයි. පින්නතුනේ ශාසනික හැඟීමෙන් කරන්න. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කියන එක නිරන්තරයෙන්ම සිහිය තියාගන්න. හොඳටම ඇති ඉතින් ඔය ගමේ තියෙන පන්සල. හොඳටම ප්‍රමාණව. ඔය පන්සලේ බල්ටි ගහ භාවනා කරන්න බැයිද? හොඳට පුළුවන්. ඒ නිසා මේ දරුවොත් එක්ක මේ කටයුත්තට එක්කහුව වෙන්න අවබෝධයෙන් පින්නතුනේ එහෙම එක්කහුව වෙනකොට අපි අතින් එකදු පාපයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. අපි අතින් එකදු අකුසලයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට තමයි මම යෝජනා කරනවා දැන් මෙතෙන්ට බණහන්න ඇවිල්ලා ඉන්න තරුණ දුවලට පුතාලට පින්නතුනේ වෙලාව යනවා පිහිටුවට වඩා ඉක්මනට විනාඩි 45ක් ඉවරයි. මෙතන ඉන්න තරුණ දරුවන්ට තරුණ කතාවක් නෑ දෙමව්පියෝ ඉන්න සියලු දෙනාටම මගේ අම්මා තාත්තා ඉන්නවා නම් මේ පින්නත් සියලු දෙනා මේක තේරුම් ගන්න ඕන. මම ඔය කියපු විදිහට ජීවත් වීගෙන එනකොට පවුල කියන එක තව ටිකක් සම්පූර්ණ වෙන්න ඕනේ. දරුවන්ට දැනෙන්න ඕනේ අම්මගේ තාත්තගේ දුක වේදනාව කියන එක. දරුවන්ට දැනෙන්න ඕනේ අර මගේ අම්මා මගේ තාත්තා කියන හැඟීම. ජීවිතේ එක දවසක්වත් තියනවද ඔය මේ දෙමව්පියෝ ඉන්න දරුවන්ට කියන්නේ අර තාත්තා කියලා කවද්ද අන්තිමේට තාත්තගේ ළඟින් ඉඳගත්තේ? ඔහොම කල්පනා කරන්න ඕනේ. මැරෙන්න කලින් මේක විඳලා තියෙන්න ඕනේ. මැරෙන්න කලින් මේ මානසික අල්ලස තාත්තා කෙනෙකුට දීලා තියෙන්න ඕනේ. තාත්තලත් කල්පනා කරන්න කවද්ද අපේ දරුවෙක් අපේ ළඟින් ඉඳගත්තේ ඇවිල්ලා. තියෙන්න ඕනේ තාත්තා ගාවට යන්න. තාත්තගේ කකුල ගන්න. අරගෙන ඔයත්තන්ගේ දණිය උඩින් තියාගන්න. මේවා තියෙන්න ඕන ගෙවල් වල. තාත්තගේ කකුල තමන්ගේ දණිය උඩින් තියාගෙන ඇඟිල්ලක් ගානේ හොද්දට පොඩි කරන්න අත ගන්න. පැහැදිලිද දරුවන්ට මං කියන එක? එතකොට තාත්තලාට ඉන්න බෑ. තමන්ගේ ලේන් මසින් ජාතක වෙච්ච දරුවෙක් ඇවිල්ලා බුදුවරු උගන්වන්නේ අම්මයි තාත්තයි වතුර ටික උණු කරලා නාවන්නලු. නේ සම්බාහාණය කරන්නලු. ඔය කොරනවද ගෙවල් වල? පෙන්නතුනේ මේ ගෙදරක 7-800ක් නෑනේ 4-5 දෙනා ඉන්න. ඔය 4-5 දෙනා අතර කල බැගෑනි වෙන හින්දා තමයි ගැටලු ඇති වෙන්නේ. අර තාත්තට දැනෙන්න ඕන දරුවෝ ගැන අප්‍රමාණ හැඟීමක්. ඒ හැඟීම අර මගේ දරුවෙක් ඇවිල්ලා නේ කොච්චර ආදරයක් ඇති වෙනවද? එතකොට දරුවන්ට මතක් වෙන්න ඕන කකුල් දෙක මිරිකන වාරයක් පාසා තාත්තගේ මේ යටිපතුල් රැලි ගැහුනේ හැම රැලි ගැහුනේ මේ කකුල් මෙච්චර තද මෙච්චර හයිය මේ කකුල් කොච්චර අපි වෙනුවෙන් ඔට්ටු වෙලා ඇද්ද දුවලා ඇද්ද මහන්සි වෙලා ඇද්ද? හේතුව මෙහෙම කියන්නේ මෙතන ඉන්න අම්මලා තාත්තලා අදටත් නැහෙන්නේ ගැහෙන්නේ කවුරු හින්දාද? ඔයත් ඔච්චර ඔට්ටු වෙන්න ඔයත් උන්ට කණ්ඩද?
දරුවන්ට ගන්න. දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ නිසා දරුවෙක් වුණාම නම් මේවා තියෙන්න ඕන. ඊට පස්සේ අපේ අම්මා ගාවට යන්න. නිකමට මං කියනවට කරන්නකො. මැරෙන්න කලින් දරුවෝ මේවා කරලා තියෙන්න ඕන. මැරුණට පස්සේ නම් ඔය මිනිහ බදාගෙන කණ්ඩ ලෑස්ති වෙන්න එපා. ඔය අම්මගේ තාත්තගේ නියපොතු ටික කපලා දෙන්න. හරි ආදරෙන් කරන්න ඕනේ. කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. මං කියන්නේ අර මං දැකලා තියෙනවා මැරුණට පස්සේ අර කකුල් දෙක අල්ලගෙන නඩනවා දැකලා නැද්ද අවසානයේ පෙට්ටිය උස්සනකොට. ඉතින් මැරුණට පස්සේ ඕනේ මැරෙන්න කලින් අල්ලන්න. මං දැකලා තියෙනවා සමහර මල්ලගෙවල් වල අර ළඟ ඉඳන් ඔළුව පීරනවා දැකලා තියෙනවා. ෆෑන් දෙකයි. මොකද දාඩිය දානවටද මිනියට. ඔතන බල්බල් කැටිය. ජීවත් වෙලා ඉන්නකොට කරන්න බැරියයි. සමහරු බෙරිහන් දෙනව නේද පෙට්ටිය උස්සනකොට අරයි යන්න එපා කියලා. පින්නතුනි ඔහොම කියනකොට මිනිහ තියන්න ඕන ආපහු සාලේ මැද්දේ. අය වඳිනවනේ අරයි යන්න කියලා. නෑ කියලාද කියන්නේ? ඔකෝලා. ජීවත් වෙලා ඉන්නකොට අම්මගේ අත අරගෙන එක පාරක් බලන්න. බලනකොට මතක් වෙන්න ඕනේ. මේ අත් දෙකෙන් කොච්චර මගේ කට හදලා ඇද්ද? නිකමට හිතිලා දෙනවද? අම්මගේ අත ගත්තාම මතක් වෙන්න ඕනේ. මේ අත් දෙකෙන් කොච්චර මගේ කන් දෙක මූණ ඔළුව හදලා ඇද්ද? අපේ තරුණ මහත්තුරුන්ට මේවා මතක් වෙන්න ඕනේ. අපේ දරුවන්ට මතක් වෙන්න ඕනේ. අම්මගේ අත් දෙක ගත්තාම මතක් වෙන්න ඕනේ මේ අත් දෙකෙන් කොච්චර මගේ මල මුත්‍රා ඇදලා ඇද්ද? මේ අත් දෙකෙන් කොච්චර මගේ කැතගුණ අත ගාලා ඇද්ද? මේවා අපිට අනේක වාරයක් මතක් වෙන්න ඕන. අම්මගේ අත අරගෙන පුතේ එක පාරක් මම කියනවට පපුවට තියාගන්න. මේ අම්මා කියන හැඟීම ඇති වෙන්න ඕන. මේ අත් දෙකෙන් කොච්චර මගේ රෙදි හොදලා ඇද්ද? මේ අත් දෙකෙන් කොච්චර බත් කවලා ඇද්ද? උයලා පිහලා ඇද්ද? කවුරු වෙනුවෙන්ද? මං කියන්නේ අම්මට තාත්තට ඊට වඩා දෙන්න මානසික අල්ලසක් නැහැ. නේ මාතා යතානියම් පුත්තං ආයුසායක පුත්තමනුරකේ. මම මේ කාරණේ ගැන ටිකක් වැඩිපුර දේශනා කරනවා. ඔය පෙබරවාරි 14 වෙනිදා යනවා ස්වාධීන රූපවාහිනිය ආදරවන්තයන්ගේ දිනේ වෙනුවෙන්. මේ අම්මා තාත්තා ලෝකේ වෙන්න ඕනේ. අම්මා තාත්තා මෙහෙම තැනක තියන්න ඕනේ වුණා ලෝකික රටක නූතනයක තමයි. සමහර දෙමව්පියෝ කියනවා පින්නතුනේ ඔය දැන් මේ අම්මලා තාත්තලා මේ කල්පනා කරන්න ඕන අපේ දරුවොත් මෙහෙමද කියලා. අපූර්වට අම්මලා කියනව නේද කොල්ලොන්ට අහවල්ලු ආශ්‍රය කරන්න එපා අහවල්ලු පස්සේ යන්න එපා කියලා. එක කොල්ලෙක් කිව්වලු අම්මට තොපි කියන විදිහට හිටියොත් එහෙනම් මට සමාජයක් නැති වෙනවා කියලා. මට යාළුවෝ නැති වෙනවා කිව්වලු. ඒ අම්මා කියනවා හමුදුරනේ අවසානයේ මම ඒක මතක් කර කරම අප දෙන්න ගියාලු. මොකක් හරි වුණාම කවුද ඉන්නේ? මේ තරුණ දරුවෝ දුවලා පුතාලා හිතන්න ඕනේ. මේ ලෝකෙ මොකටත් අවසානෙට ඉන්නේ අම්මයි තාත්තයි විතරයි කියන එක. ඕන තරම් දුරාචාරයට ඕන තරම් අසත්පුරුෂ වැඩවලට කොච්චර කට්ටියක්ද ඇත්තන්ට. පුතේ දෙපැත්ත බලන්න. කවුද ඉන්නේ කියන එක කල්පනා කරන්න. දෙපැත්ත බලන්න. අසුරු කරන්නේ කවුද කියන එක බලන්න. මේ අසුර තුලින් මට හරි ගියාද වැරදුනාද කියන එක තාත්තලාගෙන් නම් හිතන්න. කෝල් එකක් එනකොට හිතන්න. මේ කෝල් එක ගන්න මිනිස්සයා මට කතා කරන්නේ මොකටද කියලා. අර බොණ්ඩ කතා කරන මිනිස්සු වෙන් කරන්න. නේ ඔය හිඟුරක් ගොඩක් අර මත්පෙති එහෙම තියනවද නැහැ? මෙහෙන කුඩු වයිස් තියනවද මෙහෙ නැහැ? නෑ නේ නෑ ගන්න. හිඟුරක් ගොඩ හොඳයි. මොකවත් නැහැ. ඔය හැම එකක්ම වෙන වෙනම ජීවිතේ බලන්න පුරුදු වෙන්න. මන් නම් කියන්නේ ඔය මෙව්වගේ අර මේ ඉස්කෝල ළමයින්ට ගුලි විකුණනවානේ. මේ පොඩි උන්ට මේ පන්ති යන ළමයින්ට පෙති කාඩ් එක විකුණනවා. ඒ නිසා
බොහොම කරුණාවෙන් දේශනා කරන්න අපේ තරුණ මහත්තුරුන්ට ඔය පොඩි උන් ටික රැකගන්න. මේ ගම්වල අහිංසක අම්මගේ තාත්තගේ දරුවෝ නගරට එන්නේ ඉගෙන ගන්න තියලා සල්ලි තියනකමට එහෙම නෙමෙයි. නමුත් නගරේ පාසලට එන්නේ ඔය සෙනසුරාදාට ඉරිදාට බලන්නකො. මේක බේර ගන්න ඕනේ. මේ දරුවෝ පරිස්සම් කර ගන්න ඕනේ. ඒ නිසා කාරුණික පින්නතුනේ මේ තරුණ ප්‍රජාවලට තරුණ මහත්තුරුන්ට හොඳ වගකීමක් තියෙනවා. අපේ සත්පුරුෂකම පෙන්වන්න කාලේ යුගය හෙට ඉඳන්වත් ජීවිතේ පුරුදු වෙන්න අඩුම පන්සිල්වත් රකින්න මහ දෙයක් බැයි නා. පන්සිල් හරි රකින්න පුළුවන් මොන ආත්මෙද? අඩුම තරමේ අනේක වාරයක් හිතන්න පුරුදු වෙන්න. අර නේ අපිට අර තමන්ට වෙනවට අකමැති දෙයක් අනුන්ට නොකරවත් ඉන්න. බුදුරු ගන්නන්නේ අත්ූපනායක ධර්මවල. දෙපාරක් හිතන්න මේ දේ මට වුණොත් අපි එතකොට පින්නතුනි අනේක කෙරෙහි වෛරය පතුරවන එක නවත්තනවා. දෙපාරක් හිතන්න මම කැමති නෑ මට කවුරුවත් බනිනවට. එලෙසටම මමත් මේ නොබැන ඉන්න ඕනේ. මම කැමති නෑ මට වෛර කරනවට. එලෙසටම වෛර නොකර ඉන්න. අර අපිට වෙනවට අකමැති දේවල් අනුන්ට නොකර ඉන්නකෝ. පුරුදු වෙන්න අනේකට හොඳට ගරු කරන්න. අර නිහතමානීකම තියාගන්න තමන්ගේ රස්සාවෙන් රැකියාවෙන් තත්ත්වෙන් ධනයෙන් බලයෙන් මාන්නක්කාරකමෙන් උඩුගු ජීවිත ගෙවන්න එපා. කිසි කෙනෙක් කවදාවත් ලැජ්ජාවටවත් පත් කරන්න එපා. අර කිසිවෙක් කිසිවෙකුට අවමං නොකරේවානේ නපරෝ පරන්නිකු බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි. වඩන්න පින්නත්නේ මේ මිනිසත් භවයේ තුල විතරයි ඔය සතර අපායෙන් මිදෙන්න සංසාරේ කුසල් රැස් කරගන්න අවස්ථාවක් තියෙන්නේ. මේ භවයේ තුල අපෙන් පිට වෙන එක වචනයකින් සසර දිග්ගැස්සෙන්න පුළුවන්. පින්නතුන් දන්නවර අනේ මණිකාර කුළුපගතිස්ස හාමුදුරුව වචන පරිස්සම් කරපු හැටි. ශාන්තිවාදී ජාතකයේ තාපසයා බෝධිසත්වයෝ කපනකොට කොටනකොට මොකක්ද කිව්වේ? මම ශාන්තිවාදී වෙමි. ඒ නිසා පුළුවන් තරම් ඔය කටවල් පරිස්සම් කරගෙන ජීවත් වෙන්න බලන්න. වැරද්දක් වෙයි පින්නතුනි වෙන මොකවත් නෙමෙයි. අකුසලයක් වෙයි වෙන මොකවත් නෙමෙයි. හරි ඉක්මනට කේන්ති ගන්න එපා. සමහරු ඉන්නවනේ නේ ගෙවල් වල එකම දේ දෙපාර කියනකොට යකු යනවලු. ඔය වන්නම් එන මෝඩකම් පින්නතුනි හොඳේ. සමහරු කියනවා ඇහැරවන්න බය බෑලු එතකොට බයිනවලු. ඇහැරුවොත් කතා කරුවොත් බයිනවලු නිදාගෙන ඉඳලා. ඔය වන්නම් ඔය ඉතින් පොඩක් නවත්ත ගන්න වෙනවා. ඇයි මේ ද්වේෂය තරහව නිවන් මඟ අහුරන පංච නීවරණ වල එකක් නේ ව්‍යාපාදේ නඩත්තු කරන්නේ මොකෙන්ද? වෛරයෙන් තරහවෙන්. ඔය ඉන්නෝනේ ගෙවල් වල පුපුරන කට්ටිය. පුපුරන්නේ එහෙම නැහැ. ඕක ඕනනම් බලන්න පුළුවන්. අද ගෙදර ගිහිල්ලා නිකන් මං කියනකට කරන්නකෝ ඈ. කරන්නේ එහෙම නැහැ ඔබ. හොඳ පොල් සම්බෝලයක් විතරක් හෙට උදේ හදන්න. හදලා ඔකට හොඳ ලුණු තලියක් කෙලින්න ඕන. බැලිය හැකිනේ. දේශය නඩත්තු වෙන හැටි. පොළොවේ ගහන්න නැද මඩක්කුව පල්ලත් එක්ක. මෙච්චර කාලයක් උයපුවත් හරි අරකට හරි නැද්ද? නිකන් මං කියනකට කරලා බලන්න. සමාධිය පහළ වෙනවද? මෛත්‍රිය පහළ වෙනවද? අනේ වරදින්න ඇති කියලා හිතනවද? නැහැ. හොඳ කරනකම් කවුරුත් හොඳයි පින්නතුනේ. හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි. අපිට වැරදිලා බැරි වෙච්ච ගමන් ඔය සේරම නරකයි. අර වේදේශිකා ගෘහපතිනිය නේ. ඔය මං කියන්නේ අර කාලිලා වෙන්නත් එපා වේදේශිකාලා වෙන්නත් එපා. වේදේශිකා හරි උපශාන්තයි හරි කරුණාවන්තයි කියලා මුළු නුවරම ප්‍රචාරයක් තිබ්බා. ඔය ඉදුණු පාට අමු අඹ. පිටින් ඉදුණට ඇතුළ අමුයි. පස්සේ වේදේශිකා ගාව කෙල්ලෙක් වැඩ කරා කුලියට කියන්නේ මේ අතවැසියා මේ සේවිකාව කාලි කියලා.
මේ කාලිට දවසක් හිතුණා නිකන් ඉන්න ගමන් මේ තමන්ගේ ස්වාමි දියණියගේ මේ කරුණාවන්ත ගතිය ඇත්තමද කියලා බලන්න. එහෙම බලන්න යන්නත් එපා වෙන්නතුනේ. ඔයත්තුන්ට වරදින තැනක් තමයි කාලි වාගේ අනු සැක කරන්න යනව නේද? අන්තිමේ පවුල් නැති දීගෙත් කරන එක නෙමෙයිද වෙන්නේ? සැක කරන්න ගියපුවාම නැති ප්‍රශ්න නෙමෙයිද ඇති වෙන්නේ? කත පුරුදු හොඳ අනුන්ගේ ෆෝන් එහෙම ඔබන එක. ඔය දරුවෝ දෙමව්පියෝ අම්මලා තාත්තලා සේරට මම මේ කියන්නේ. අනුන් සැක කරපුවාම නැති වෙන්නේ කවුද? මම කියන්නේ කාලි වෙන්න එපා. කාලිටත් පුදුම රුදාවක් තිබ්බා. ස්වාමි දියණියගේ මේ කරුණාවන්තකම ඇත්තද නැත්තද කියලා බලන්න. වේදේශිකාට කේන්ති යන්න හේතුව ඇයි කාලි වෙලාවට නැගිටිනවා වැඩ කරනවා. දවසක් කාලිට හිතුණ ටිකක් පරක්කු වෙලා බලන්න. ඒ කියන්නේ එතකොට මේ කරුණාවන්තකම තියනවාද කියලා. කාලි නැගිට්ටා උදේ 10ට විතර. වේදේශික ඇහුවා මොකද පරක්කු? නිකන් කිව්වා. දවස් 3ක් විතර පරක්කු. නිකන් කිව්වා. මොකවත් නැහනේ අර අග්ගල සූචින් ගහෙත්තා සීසම් ගත්තා දොරපොල්ල මොකද කරුවේ? ගැහුවා කාලිගේ ඔළුව පැලෙන්න. නේ ඔය කාලි මොකද කරේ අර වැක්කිරන ලේ ඇති හිසින් මොකද කරන්නේ? මුළු නුවරම දුවදුවා කියනවා මේ වේදේශිකාගේ කරුණාව ඔළුවෙන් බේරෙනවා කියලා. අර පරක්කු වෙලා නැගිට්ටේ කවුද? කාලි. කුලප්පුනේ කවුද? වේදේශිකා. මෙතනත් බැලිය කිව්ව කොහොන්නන්ද? නිකන් මං කියනවට වැටගාව ඉන්න සේරම නැගිට්ටොත් පිටිපස්සේ කට්ටිය මොකද කරන්නේ? උනහර බලන්නේ නැද්ද? මං තන කියන්නේ මේවා පටිගත මේ පෙන්වන හින්දා එක තැනක නායකහරණ ගහගත්තා. ඇයි ඉඳගනියව පේන්නේ නැලු. කවුරුවත් නැගිට්ටාම කවුරුවත් තමයි කලබල වෙන්නේ. අර පේනවද අර අනේකගේ ක්‍රියාකාරකමක් මත මොකටද අපේ හැඟීම් එහා මෙහා කරන්නේ? පුරුදු වෙන්න ඒ නැගිට්ටාම ඒක යාගේ වැඩක් මම මොකටද කලබල වෙන්නේ? කාලි පරක් වෙලා නැගිට්ටේ කරුණාව නැති උනේ කාගේද? වේදේශිකාගේ. අපේ ජීවිතවලත් වෙන්නේ ඕක වෙන්නතුනේ. මේ කොහේවත් යන මිනිස්සු ඉඳලා වෛරය ඇති වෙනවනේ, ද්වේෂය ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා, ඊර්ෂ්‍යාව අපිට ඇති වෙනවද? සැකය අපි කරේ ඇති වෙනවද? කවුරු හරි මොකක් හරි කරන එකට අපේ හිතවල කොහෙවත් නැති අකුසල් ඇවිල්ලා පළපදියම් වෙනවා. සමහර විට දරා ගන්න බැරි තැන බරපතල අකුසල් වලින් ඒවා කෙලවර වෙනවා. මේවා මෙහෙම තේරුම් ගන්න හිතන්න පුළුවන්. ප්‍රබුද්ධ ආත්ම භාවයක් ලැබලා තියෙනවා මම ප්‍රාර්ථනා කරනවා. මේ අම්මලා තාත්තලා සියලු දෙනාටම සංසාරේ කල්ප ගානකින් ලැබපු මිනිසත් භවය සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය ධෛර්යය ශක්තිය සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම බණ අහන්න ආපු අපේ තරුණ මහත්තුරුන්ට දුවලට පුතාලට හැමදාම මම මේ යෝජනාව කරනවා ඉල්ලීම කරනවා. ඔය පොතේ කාටවත් පාවිච්චි නම් වෙන්න එපා. ඔය එක එක පස්සේ යන්න එපා. කාටවත් අහු වෙන්න එපා. කිසි කෙනෙකුගේ කතා වෙන්න එපා, මාතෘකා වෙන්න එපා. ඔය ගමන හරි පාඩුවේ යන්න. ඔය ගමන සීල සම්පන්නව යන්න, අම්මා තාත්තා එක්ක ඉන්න, යාළුවෝ එක්ක ඉන්න. සරුදේ සරු විදිහට ගන්න, නිසරුදේ නිසරු විදිහට ගන්න. මාලාකාරයේ කැලේට ගිහිල්ලා මල් කඩාගෙන ඇවිල්ලා ලස්සන මල් විතරක් දාලා ලස්සන පළඳනාවක් හදනවා වගේ ජීවිතේ ලස්සන කරගන්න. ලස්සන දේවල් විතරක් ගන්න ඒවා හරි පැවැත්මට හොඳයි. මොකක් හරි කරනකොට කියනකොට දෙපාරකට වැඩියෙන් හිතන්න නේ අර ආස්වාදේ විඳින්න. හැබැයි ජීවිතේ හැම එකකම ආදීනව දකින්න පුරුදු වෙන්න. අර උදාහරණයක් විදිහට මේක කරොත් මෙන්න මේ දේ වෙයි කියන තැන ඉන්න. අර මම කවුද, මොකද කරන්නේ, මොකක්ද කරන්න ඕනේ කියන එක නිතර නිතර කල්පනා කරන්න. මම අපේ තරුණ දුවලට පුතාලට තරුණ මහත්තුරුන්ට ආශිර්වාද කරනවා, පින් ප්‍රාර්ථනා කරනවා. ජීවිත කවදාවත් කාටවත් රැවටෙන්න එපා. අපේ තරුණ දරුවන්ට කවදාවත් වරදින්න එපා. ලැබුවා වූ ලස්සන ආත්ම භාවය ලස්සනට ගෙවන්න හොඳ බෞද්ධයෙක් විදියට ගමට යන්න, පන්සලට යන්න, හාමුදුරුවෝ ඇසුරු නිසුරු කරන්න, අපේ බෞද්ධ සංස්කෘතියේ තියෙන ගුණාත්මක දේවල් වැළඳ ගන්න,
මේ පන්සිල් ටික රකින්න හොඳ විවාහ ජීවිතයක් ගෙවන්න අනේකට ගරු කරන්න සත්පුරුෂයෙක් විදිහට ගොඩ නැගෙන්න මහන්සි වෙන්න රස්සා කරන්න හම්බ කරන්න දම්පින්කම් කරන්න මේ ආත්ම භාවයේ කල්ප ගානකින් ලැබලා තියෙන්නේ ඒ ලැබපු ආත්ම භාවයට ජයම වේවා තුන්රංගේ ආශිර්වාදයෙන් දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් අපේ තරුණ මහත්තුරුන්ගේ ජීවිත ඒකාලෝක වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම බණ අහන්න ආපු අම්මලා තාත්තලා සියලු දෙනාම කල්පනා කරගන්න ඕන පින්වතුනි ජීවිතේ දවසින් දවස තප්පරෙන් තප්පරය මොහොතෙන් මොහොත සිද්ධ කරපු සිද්ධ වෙන අකුසල් ටික නවත්තලා දාන්න අතීතය ගැන හිතලා කල්පනා කරලා කම්පා වෙන එක නවත්තලා දාන්න අනාගතේ මොකක් වෙයිද කියන එක අවිනිශ්චිත නිසා පින්නතුනි ඒකට ගැළපෙන විදිහට වර්තමානයේ කටයුතු කරන්න බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ මේ මොහොතමයි වර්තමානයේ යහපත කරනවා නම් අතීතයත් යහපත් අනාගතයත් යහපත් මොකද අතීතයට යන්නේ වර්තමානයේ යහපත් දේවල් කරනකොට එළඹෙන අනාගතයේ නිතැතිම්ම යහපත් භාවයට පත් වෙනවා සංසාරේ කරලා තියෙන සමහර අකුසල කර්ම හින්දා හිත පීඩා මානසික පීඩා ඇති සංසාරේ කරලා තියෙන සමහර අකුසල කර්ම මේ ආත්මේ ගත්ත වැරදි තීරණ හින්දා අපහසුතාවයට පීඩාවට පත් වෙනවා ඇති හිතේ සැනසීම නැතුව ඇති කලකිරීම මෝරණව දලු දානවා වෙන්න පුළුවන් පින්වත්නි මේ ජීවිතේ යථාර්ථයේ මේ අපි නඩත්තු කරන කරජකයේ මේ මාංශකය මේ මස්ගොඩ 90ක් රෝග 90ක් ව්‍යාධීන්ගෙන් ගහන වෙච්ච එකක් මේ ඇඟේ කොතනද ලෙඩ නැත්තේ මේ ඇඟේ කොතනද පීඩාවක් නැත්තේ පින්නතුනි අපට පාලනය කරන්න බැරි ඇඟක් අපට තියෙන්නේ අපිට අපේ කෙස් ටික මොන විදිහටවත් පාලනය කරන්න බෑ අපිට අපේ දත් ටික මොන විදිහටවත් පාලනය කරන්න බෑ අපිට අපේ ඇඟපත මොන විදිහටවත් පාලනය කරන්න බෑ කර්මයේ බලවත් වුණාම බොහෝ දේවල් වලට අපිට හිතා ගන්නවත් බැරි විදිහට මුහුණ දෙන්න සිද්ධ වෙනවා පින්නතුන් දන්නවර පහුගිය දවස්වල ඇමරිකානු නේවි සීල් බලකායේ එකම විරුව අවුරුදු 28යි නේ අපි වගේද නේ ෆිට්නස් නැතුවද හොඳට නේ ඒ ඇඟවල් හොඳට හැදිලා පත්තියන් වෙලා දරා ගන්න හුරු වෙලා පුරුදු වෙලා තිබෙන්නේ හිතා ගන්නවත් බැරි විදිහට ඇඳේම මැරිලා ගියා. ඒ තමයි පින්නතුනි මේක හැටි භාග්‍යවතුන් වහන්සේනේ අරේ පරිේශන සූත්‍රයේ දේශනා කරේ. ද්වේ මේ භික්කවේ පරිේශන ආර්යාච පරිේශන අනාර්යාච අනාර්යාච පරිේශනාති අනාර්ය පරිේශනේ පින්නතුනි මිනිස්සු ජාති ධර්මයේ ජරා ධර්මයේ ව්‍යාධි ධර්මයේ මරණ ධර්මයේ උපදිනවා කියලා දැන ඉපදීමට කරුණ හොයනවා. ජරාවටපත් වෙනවා කියලා දැන ජරාවට කරුණ හොයනවා. ව්‍යාධියටපත් වෙනවා කියලා දැන ව්‍යාධියට කරුණ හොයනවා. අපි හොයන්න ඕන පින්නතුනි අර තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හාව ෂේ කරපුවාම සියලු දුක් දිනන්න පුළුවන් හේතුව කාරණය. හැබැයි ජරාවෙනුත් අපි තෘෂ්ණා සහගතයි. ව්‍යාධියනුත් තෘෂ්ණා සහගතයි. ඒ කිසිම තැනකින් අපි මේකේ තියෙන යථාර්ථය නිසරු භව තේරුම් ගන්නේ නැහැ. බෝධිසත්වයෝ එහෙම නෙමෙයි. සතර පෙර නිමිති දකින්නකොට මොකක්ද හිතුනේ? චන්නෑමතියත් එක්කනේ උයන් කෙලියට යනකොට ලෙඩෙක් දැක්කා, මහල්ලෙක් දැක්කා, මලමිනියක් දැක්කා. හාමුදුරු කෙනෙක් දැක්කා, තේරුණා, අවබෝධ වුණා, කලකිරුණා, අතෑරියා. දැන් ඉතින් මෙතන අඩු මල කඳක් විතරනේ. කලකිරනවද? ලෙඩ්ඩු මහල්ලු මල කඳන් හාමුදුරු ඇස්වල වදින්න නැද්ද උදේව? කලකිරිච්ච දවසක් තියෙනවද නැන්නේ? පින්නතුනේ මේවට සංසාර යථාර්ථය දැකලා අවබෝධ කරගෙන පාරමිතා පුරලා උත්සාහ කරන්න අඩියවත් තියලා ඉන්න ඕනේ. ඒ නිසා මොන විදිහට අපේ ජගත් හපංකම් තිබ්බත් පින්නතුනි ව්‍යාධියටයි ජරාවටයි ඒකාන්තේ පත්වන ශරීර තියෙන්නේ අපි කායිකව ව්‍යාධියටපත් වුනහම නියතයි මනෝ ව්‍යාධියටපත් වෙනවා. ඒ නිසා මැරෙන්න ප්‍රාර්ථනා කරන්න ඕන ධම්මික උපාසක වගේ මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට මේ පැත්ත පිං සිතින් අතෑරලා එහා පැත්තේ සුදු පාට චිත්‍රයක් දැකලා එහා පැත්ත පිං සිතින් වැළඳ ගන්න තියෙන්න ඕන. මැරෙනකොට පණ අදිනකොට එහා පැත්තේ පේන්නේ නරකේ නම් තිරිසන් ලෝකේ නම් ප්‍රේත ලෝකේ නම් හරි දුකයි වේදනයි. පින්නතුන ධනංජානි සූත්‍ර දේශනාව තුලනේ සරියුත් මහරහතන් වහන්සේ ගිහිල්ලා ධනංජානි බමුණගෙන් අහනවා. ධනංජානි කියනවා සරියුත් හාමුදුරුවෝ එක්කන් එන්න කියලා. එක්කන් ආවට පස්සේ හරි දුක වේදනාව කියනවා හාමුදුරුවනේ මට ඉන්න බෑ ඔළුව පළලා දෙපැත්තට අදිනවා වගේ. මගේ බඩ පපු කැවුතු පලනවා වගේ අකුණු බහන් ඇදලා ගන්නවා වගේ මේ වේදනාව අපි දරා ගන්න දෙපැයි. පින්නතුනේ එහා පැත්තේ නරකේ පේනවා තිරිසන් ලෝකේ පේනවා. එතකොට තමයි අර පුත්තා මත්ති ධනම් මත්ති ඉති භාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. මට ධනේ තිබ්බද මට බලය තිබ්බද දරුවෝ හිටියද වැඩක් නැහැ පින්නතුනි. අපිට අපිවත් නැති වෙනවා. කොටින්ම කියනවා නම් අපේ සියලු දෙනාම පින්නතුන් මතක තියාගන්න මේ අතෙන් මට වැඩක් නැති දවසක් එනවා. මේ කටෙන් මට කතා කරන්න බැරි දවසක් එනවා.
මගේ කකුල් දෙකෙන් පොළවේ පය ගහන්න බැරි වෙන දවසක් එනවා. මගේ බඩ පුරව ගන්න බැරි වෙන දවසක් එනවා. මේ කන් දෙකෙන් මට අහන්න බැරි වෙන දවසක් එනවා. මේ ඇස් දෙකෙන් මට බලන්න බැරි වෙන දවසක් එනවා. මේ නහයෙන් මට ගඳ සුවඳ දැනෙන්නේ නැති දවසක් එනවා. අපිත් නැති වෙනකොට පින්නතුනි කුතෝ පුත්තෝ කුතෝ ධනං කවර ධනයක්ද කවර පුත්තුද මේ කරගත්තුවා කියාගත්තුවා එක්ක මේ සසර ගමන තනියම කෙලවර කරන්න සිද්ධ වෙන්නේ. මේ නියතේ යථාර්ථයේ තේරුම් අරගෙන සසර විමුක්තිය නොබෝ ආත්මයකින් මේ භව ගමන තුල දකින්න මේ පින්වත් අම්මලාට තාත්තලාට අද ගමන ආරම්භයක් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. මේ පින්කම හිඟුරක්ගොඩ ප්‍රදේශයේ සංවිධානය කරපු ඒ වෙළඳ සංඝම් ක්‍රීඩා සංඝම් ඇතුළු සියලු ව්‍යාපාරික මහත්තුරුන්ට අපේ ශාන්ත මහත්මට පින් අයිති වේවා. ජීවිතයේ හොඳ පින්කමක් සිද්ධ කරගත්තේ ආවගිය උදව් උපකාර කළ ලොකු කුඩා සෑම සියලු දෙනාටම මේ ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ගොඩක් උනන්දුවෙන් වැඩ කටයුතු කරලා තියෙනවා. කෙසේ නමුත් හිඟුරක්ගොඩ අපේ පින්වත් ව්‍යාපාරිකයෝ සියලු දෙනාම ඔයත් ජීවිතයේ අද ස්වර්ණමය දවසක්, ඔයත් ජීවිතයේ අද රන් අකුරින් ලියවෙන්න ඕන දවසක්, ජීවිතේ මතක හිටින දවසක්. වාද ભેදකම් අතාරින්න ඔය අනේකට ඇඟිල්ල දික් කරන එක නවත්තලා දාන්න, අනුන්ගේ අද කුද අඩුපාඩු හොයන එක නවත්තලා දාන්න. මේ කරපු පින්කම් තුලින් එක්ක අහුවෙන්න නගරය පරිස්සම් කරගන්න, දරුවෝ ටික බලා ගන්න, අපේ පන්සල් ටික නඩත්තු කරන්න, පෝෂණය කරන්න පුළුවන් තරම් එක්ක අහුවෙලා ව්‍යාපාරික ප්‍රජාවට මම පොඩි යෝජනාවක් කරනවා. උනන්දුවෙන් මහන්සියෙන් මේ වගේ දේවල් කරනවා වගේම නායක හාමුදුරුවනේ ලංකාවේම හාමුදුරුවෝ 25ක් දැන් නැහැ. අපේ පිරිවෙන් වලට පොඩි හාමුදුරුවරු නැහැ. ඒ නිසා මේක හාමුදුරුවන්ට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ ලංකාවේ බෞද්ධයෝ එක්ක අහුවෙන්න ඕන, මිනිස්සු එක්ක අහුවෙන්න ඕන. කොහොම හරි කමක් නැහැ මේ දරුවෝ ටිකක් හොයලා පැවිදි කරවන්න ඕන, ඒ කට්ටිය පෝෂණය කරන්න ඕන, ධර්මයේ උගන්වන්න ඕන. එහෙම නැත්නම් නොබෝ කලකින් මේ සසුන නැති වෙලා යනවා. ඔය ගරහනවා, බයිනවා, දොස්පරොස් කියනවා වගේ නෙමෙයි. අනාගතයේ පන්සලකනේ දැන් බලන්න මේ පින්නතුන්ට තේරෙනවා ඇති. එදා පිරිවෙනේ හිටපු හාමුදුරුවෝ ගොඩ අද නැහැ. එදා පන්සලේ හිටපු හාමුදුරුවෝ ගොඩ අද නැහැ. ඒ නිසා ඔය තරුණ දරුවෝ සම්බුද්ධ ශාසනය රැකගන්න ඔය ඇත්තොන්ට කරන්න පුළුවන් හරිය කරන්න ඕනේ. අපේ අම්මලා තාත්තලා එක්කව වෙන්න, පන්සල් ටික නඩත්තු කරන්න, පෝෂණය කරන්න, හාමුදුරුවෝ ඉන්න හාමුදුරුවෝ රැකගන්න. කෝටියක් අඩුපාඩු තියෙන්න පුළුවන්. පින්නතුනේ කවදා හරි මේ මඩේ පිපෙන නෙළුම් තමයි උඩට ඇවිල්ලා මුළු ලෝකෙම සුවඳවත් කරන්නේ. සකල සම්පූර්ණ අංග සම්පූර්ණ මිනිස්සු නැහැ. පුළුවන් තරම් හදාගන්න, පරිස්සම් කරගන්න. පන්සල් වල චෛත්‍ය තිබ්බට කතා කරන්නේ නැහැ, බුදු පිළිම තිබ්බට කතා කරන්නේ නැහැ, බණ පොත් තිබ්බට කතා කරන්නේ නැහැ. හාමුදුරුවෝ ඉන්න ඕනේ. ඒ වගේ ජීවි භාවයේ තියෙන්න ඕනේ. ඒ සඳහා මොකක් හරි වැඩපිළිවෙලක් මේ හිඟුරක්ගොඩ කට්ටිය පටන් ගන්න, එක්කහුව වෙන්න. ඒ සඳහාත් ඔයත්න්ට ආශිර්වාද කරනවා, ශක්තිය ධෛර්යය ලැබේවා. ඔයත් හදපු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පිං සිද්ධ වේවා. සියලු දෙවියන්ට පිං අයිති වේවා. අවවාද අනුශාසනා කරපු ආපු වැඩම කරපු නායක හාමුදුරුවෝ ඇතුළු පින්වත් මහා සංඝරත්නයට, මෙහෙණින් වහන්සේලාට මේ පින් පාරමිතාවක් වේවා. අපේ පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේලාට අනාගත ලෝක ශාසනයේ වැජබෙන්න, බබලන්න දීර්ඝායු භාවය ලැබේවා. උන්වහන්සේලාට යෝධ බලය, යෝධ ශක්තිය ලැබේවා. ඒ වගේම ඔයත්තුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. රට, ජාති, ආගම, සම්බුද්ධ ශාසනය රැකපු රකින්න අභීත විරුවන්ට පින් අයිති වේවා. මං හදපු වඩපු මගේ අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් සිද්ධ වේවා. මගේ මේ පරලෝකීය අයියට පින් අයිති වේවා. මගේ සියලු දායකයින්ට පින් සිද්ධ වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා, නිନ୍ଦා නොකරේවා, අවමන් නොකරේවා. ඔබ අප සෑම සියලු දෙනාටම පතන උතුම් බෝධියකින් සසර කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු කියලා පින් අනුමෝදන් වෙමු.